ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මේ ව්ලොග් එකට. අපි මේ පිටත් වෙන්න හදන්නේ ක්ලීන් අප් ප්‍රොජෙක්ට් එකකට. ඇත්තටම කිව්වොත් ඒක මිහින්තලේ පූජා භූමිය ආශ්‍රිතව පොසොන් පෝය නිමිති කරගෙන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් එකමුතුවෙන් තමයි සංවිධානය කරලා තිබුණේ. අපේ කට්ටිය ඉතින් මොන වැඩේ කරන්න ගියත් හරිම ෆන් එකේ තමයි ඉන්නේ. අපි උදේ වෙනකොට අනුරාධපුර රීජනල් සෙන්ටර් එකට ඇවිල්ලා එහෙදි තමයි අපේ උදේ ආහාරය ගත්තේ. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ. මේ විදිහට අපි උදේ 7 විතර වෙනකොට මිහින්තලේ පූජා භූමියට ඇවිල්ලා අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් ගත්තා. ඒවා අපේ විහාරයේ රජමහා විහාරස්ථානයේ අපේ පොඩි හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ මිහින්තලේ ප්‍රාදේශීය අපේ සභාවේ සභාපතිතුමා ඒ වගේම අපේ විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඒ වගේම අපේ ස්ථානාධිපතිතුමා අපේ ගෙදර අම්මා තාත්තා පරිසරය සතාසිපාඩ අපි හැම දෙයකටම බලපංගු. ඒ වගේම අපි දන්නවා වර්තමානක හොයාගෙන තියෙනවා. අපි ඉපදුනාම පොන පළවෙනි කිරිඋකුර අපේ අම්මගේ පොන කිරිඋකුරේ පවා ප්ලාස්ටික් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ කියන තත්ත්වෙට ප්ලාස්ටික් කියන උවදුර ගිහින් තියෙනවා නම් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට ඒකට ඇගේ සිටිය යුතු නෙවෙයි. අපි ඒ නිසයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් එකමුතු විදිහට අපි ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අද දවසේ ඔයාලා මේ කරන මහඟු කාර්යය කිසිත් පෙරදරිව මේ කරන්නා වූ මහඟු කාර්යය තමයි සාර්ථකව ආරක්ෂිතව සිදු කරගන්න. මේ වැඩේට සීරෝ ප්ලාස්ටික් එකමුතුවේ ළමයි 200ක් විතර සහභාගී වෙලා හිටියා. අපිව කණ්ඩායම් වලට බෙදලා මිහින්තලේ පූජා භූමියේ සහ ඒ අවට එක එක ස්ථානවලට බෙදලා තමයි තිබුණේ. ඔය විදිහට තමයි මිහිසරිය 2025 කියන මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වෙලා තමයි අපි මේ ව්‍යාපෘතිය කරගෙන ගියේ. අපේ කණ්ඩායමට ලැබිලා තිබුණේ මිහින්තලා ගල සහ උඩමළුව ආශ්‍රිත ප්‍රදේශයේ ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු, යකඩ, රබර් වගේ දේවල් අපි වෙන වෙනම එකතු කළා. ඒවත් එක්කම වටපිටාවේ තියෙන සුන්දරත්වය විඳ ගන්නත් අපි අමතක කළේ නැහැ. මේ වෙනකොට නම් අපිට හොඳටම මහන්සි දැනිලයි තිබුණේ. කොහෙ ගියත් අපි ඉතින් ෆොටෝස් ගන්නත් අමතක කරන්නේ නෑනේ. ඇත්තටම මට හිතා ගන්න බැරි දෙයක් තමයි
ලංකාවේ මිනිස්සු මෙච්චර ලස්සන මෙච්චර පූජනීය පරිසරයක් කොහොමද පොලිතින් ප්ලාස්ටික් හරි විදියට බැහැර කරන්නේ නැතුව විනාශ කරන්න කියන එක. මිනිස්සුන්ගේ ආකල්ප තියෙන්නේ කොයි වගේ තැනකද කියන එක මේ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ මට හොඳටම තේරුණා. අපරාධ කියන්නේ දැන් අහුලනවා මොනවාද අපි ගැට ගහලා තිබ්බනම් යන්නේ නැහැ. මේ ගැට මොනවාද වට කියන්න තියෙන්නේ? වට කියන්නේ මං කට අරින්නේ නැහැ. මේ වෙනකොට අපේ කණ්ඩායමේ වැඩ ටික ඉවරයි. මේ වගේ තව කණ්ඩායම් 10ක් එක එක තැන්වල වැඩ කරමින් ඉන්නවා. වෙනම සම්මානයක් දෙන්න ඕනේ මෙයාට. වෙනම සාතිකයක් දෙන්න ඕනේ. කොහොම මූණ පෙන්නන්න වගේ කොට. ශාසන ලබා දෙමින් අපිත් සමගම අපේ සංගමයට විශාල වශයෙන් උදව් උපකාර කරන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී.එම්.සී. තිලකරත්න මැතිතුමනි ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා අද මිහිසරේ වැඩසටහනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සීරෝ ප්ලාස්ටික් සංගමේ සභාපතිවරයා විදිහට. ඒ වගේම කවදාත් අපිට අපේ උදව් උපකාර අධ්‍යාපනඥතුමා මිහින්තලයේ ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා ලේකම්තුමා සහ පොලිස් ස්ථානයේ නියෝජනය කරමින් එතන පැමිණ සිටින මහත්මයා සහ මගේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු ඒ වගේම පොලිස් ස්ථානයේ නිලධාරීතුමා ඇතුළු සියලු දෙනාටමත් අප සමග සම්බන්ධ වූ සියලුම ස්වේච්ඡා සිසුන්ටත් සිසුන්ගෙනුත් අවසරයි. අද දින උදෑසන සිට මිහින්තලේ පූජා භූමිය හා විපොසොන් කලාපය මූලික කරගනිමින් සිදු කරනු ලැබූ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අප හිතුවටත් වඩා ඉතා ඉහළින් අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. ඉතින් මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා ඒ සඳහා උදව් කර සියලුම දෙනාට ස්තුතිය පුද කිරීමට. අනේ මේ ඔයාලටත් එක්ක අපි කැමරාන් ඇත්තටම මට කියන්න තියෙන්නේ පරිසරයට මේ විදිහට ප්ලාස්ටික් පොලිතින් නිකරුණේ දාලා එන්න එපා. ඒවා හරියට ඩිස්පෝස් කරන්න.夏